තමන්ගේ දේ ඇතුලේ තමන් බිසි වෙනකොට මල්ලි අනිත් දේව කෙරෙහි යොමු කරන්න තියෙන කාලය අඩු වෙනවා. ඇත්තටම දියුණු වෙන මිනිස්සෙක්ට වඩා දියුණු වෙන මිනිස්සෙක්ගේ වටපිටාව ඉන්න කට්ටිය තමයි මේ මනුස්සයට උදව් කරන්නේ. කවුරු කියනවා නම් ඔයා පැය 24ක් වැඩ කරනවා ඔයා මන් දිහා බලන්නේ නැහැ කියලා. ඔයා මාර වැඩ තෝ කියන්නේ කරන්නේ. ඔයාට මේ හැම වෙලේම සල්ලි විතර වැඩ දෙනවා. ඉතින් මේ මනුස්සයා අවසානයේ දිනලා ගෙදර පවුලේ වැඩ කරන ස්වාමි පුරුෂයා වේවා. තමන්ගේ තාත්තා වේවා. තමන්ගේ අයියා වේවා. මැරිලා සල්ලි හොයලා ගේන්නේ පවුල ඇතුළටම නෙමෙයි. ඒ ගේන සල්ලි ඇතුලේ කන්නේ බොන්නේ ඒ පවුලම නම් end of the day එක බැලන්ස් කරන එක අනිත් තුන්වෙනි පාර්ශවයේ තියෙන එක. අඩුම තරමේ කටවහගෙන ඉන්න හරි ඕන. දියුණු වෙන මනුස්සයට කවදාවත් ඇඟිලි දික් කරන්න එපා සහ දියුණු වෙන මිනිහෙක් මාස්ටර් කරන්න. දියුණු වෙන්න හදන මිනිස්සු ගාව ඉඳි තමයි ලෝකේ Tamanට තව දෙයක් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. සහ මම අකමැතිම දෙයක් තමයි බ්ලේම් කිරීම. මට මේ දේ කරගන්න බැරුව ගියේ ඔයා හින්දා. මට අර දේ කරගන්න බැරුව ගියේ අපේ අම්මා හින්දා. අපේ අයියා හින්දා තමයි මට මේ තත්ත්වෙට එන්න බැරුව ගියේ. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි අපිට මේක කිව්වේ. මගේ යාළුවෝ තමයි මට මේවා කිව්වේ. ඒ බයිලා. මම අද උමනාවෙන් මෙතන ඉඳගත්තේ මට කැමතියි. මම තව සතියක උඹට කෝල් කරලා කියන්න බෑ මල්ලි අර ඉන්ටර්විව් එකේ ගිය දේවල් කපෝ අයින් කරපම් උඹ මගුලක් කෙරුවේ කියලා. මම නිඳ ගත්තේ බං. මම දැන් වග කියන්න බෑ මේකට. තමන්ගේ ජීවිතේ වගකීම තමා සතුයි. මේ මොහොත නිර්මාණය කරුවේ උඹ නෙමෙයි. ඉතින් මේ නිර්මාණය ඇතුලේ මමත් දැන් හවුල්කාරයෙක්. මම වග කියන්න ඕන. මගේ ජීවිතේ ගෙවන හැම තප්පරයකටම මම වග කියන්නේ මට. මම කාටවත් බ්ලේම් කරන්න. ජීවිතේ සතුට වෙන්න නම් තමයි සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් දෙකම සක්සස් වෙන්න ඕන. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. උඹ ජීවිතේ ඇතුලේ කන කටෝ ටිකම ඇති විඳිනවා කියන්නේ. ඔයා විඳින්න දුක ඇතුලේ ඔයාට ඔයාගේ සාර්ථකත්වය පේනවා කියන්නේ ඒකනේ මම විඳින්නේ. ඊට පස්සේ ඔයාට අමුතෙන් ආතල් ගන්න දෙයක් නැහැ. ඔයාව දියුණු කරන්න ගන්න මහන්සිය මැති ඔයාට ජීවිතේ විඳිනවා. ලස්සන ගයක් හදලා වාහනයක් අරගෙන දියුණු වෙන්න එක හැමෝගේම ආසාවන්නේ. ආසාව නෙමෙයි බම්. ඒක මස්ට් එකක්. සමහරකට අනේ මට මෙහෙම එකක් නේද. මට මේ කාලා බීලා ඉඳලා ඉන්න තිබ්බනම් ඇතිනේ කියලා. මොන රෙද්දක්ද බං? ඒ බොරුද? ඒ බැරි එක. අර මං කිය බ්ලේම් කරන එක. කම්මැලියට හිතනවා මේ මොන්නේ නැහැ. කාලා බීලා හිටියනම් මේ ලෝකයේ තරුපන්තිය හෝටල් හදලා තියෙන හොඳම වාහන හදලා තියෙන මිනිස්සුන්ට පදින්න බා. පිටසක්කල ජීවින්ට නෙමෙයි. ඉතින් ඒකක් ගන්න බැරි වෙන්නේ ඇයි? කාටවත් ගන්න බැරි දෙයක් නෑ. මේ ලෝකෙ බෑ කියලා දෙයක් නෑ මචං. කවුරු හරි කියනවා නම් මේ ලැබිලා තියෙන දේ සෑයීමකටපත් වෙන්න ඕන කියලා ඒක හරි. තමා ළඟ තියෙන දේ තමා සෑයීමකටපත් වෙ යුතුයි. හැබැයි තමන්ගේ කැපැසිටි එක දැනත් වැඩ නොකර ඉන්න මහා ගොප්පයෝ. සමහර කට්ටියගේ ජීවිතේ ප්ලෑන් එකක් තියෙනවා අවසාන මොහොතේදී අපි සතුටින් ඉන්න ඕනේ කියලා. මගේ අවසාන මොහොත දැන් මම දන්නේ නැහැ නේ බං. ඔබ දන්නවද? ඒතර මම විශ්වාස කරනවා මගේ අවසාන මොහොත මේ ගෙවෙන මොහොතත් හරි විය හැකියි කියලා. හැබැයි එතකොට මම මේ මොහොත සතුටින්. අපේ අන්තිම කාලේ කියලා විශ්වාස කරනවා ඒ ටිකක් තව අවුරුදු ගාණක් වයසට ගියාම නේ බං. ඒ කාලේ ජීවත් වෙන්න සල්ලි ටිකක් ඕන කියලා කියන්නේ මං අහන්නේ වයසට ගියාම ජීවත් වෙන්න සල්ලි මොකටද? ඔබ ලෙඩ ඇඳේ ඉඳලා මොකටද බං උඹට සල්ලි මොන මගුලක් කරන්නේ? ඒ කියන්නේ ඔයාට දරුවන්ට බෙදලා දෙන්න තියෙනවා ඒ ටික බෙදලා දෙන්න. තමන්ගේ සාර්ථකත්වය තමන්ට අවුරුදු 25 35 විතර වෙද්දි අත්දකින්න බැරි නම් ඒක පව් බං අපේ ආත්මයට කරන. වයසට යනකම් ඉන්න එපා. ජීවිතේ තමන්ව සතුටු කරන්න සහ තමන්ගේ වටපිටා ඉන්න කට්ටිය සතුටු කරගන්න. අවසානයේ ප්ලෑන් එකක් තියාගන්න. මම පොරක් නෙමෙයි මාව පොරක් කරුවේ ඕගොල්ලෝ. මාව පොරක් කරපු ඕගොල්ලෝ හැම වෙලෙම විශ්වාස කරන්න තමන්ගේ හැකියාව. තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය. තමන්ගේ හැකියාව තමන්ගේ ශක්තිය විශ්වාස කරන්න පොරක් වෙනවම හැම වෙලාවෙම තමන්ට කරන්න පුළුවන් කියන එක. වැඩකට බැස්සොත් තමයි මේ වැඩේ තියෙන පැතිකඩවල් පේන්නේ. වැඩට බහින්න නැතුව ඇඳුරලා ෆෝන් එක ඔබ විතරට වැඩවල් එන්නේ නැහැ. බෑ. ඔයා ආස කරන දේට බහින්න. බැස්සට පස්සේ තමයි ඔයාට මේකේ පැතිකඩවල් පේන්නේ. කවදාවත් ඔයාට කරන්න බැරුව ගිය දේට බ්ලේම් කරන්න එපා කාටවත්. වැඩේ කරගෙන යන්න.